ශ්‍රී ලංකාව කියන්නේ අපේ මව්බිම. මීට වසර දහස් ගානකට කලින් ක්ලෝඩියස් ටොලමී ඇන්ද මුල්ම ලෝක සිතියමෙත් අපේ රට ලකුණු කරලා තිබුණ කියලා අපි හැමෝම දන්නවා. ඒත් පෙරදිග ලෝකයේ බබලන මුතු වැටය පෙරදිග ධාන්‍යාගාරය වගේ නම්වලින් හඳුන්නපු අපේ මව්බිම දවසින් දවස අඳුරු යුගයකට පා තැබුව කියන එක කවුරු පිළිගත්තත් නැතත් සත්‍යයක්. ඒක මේ ලෝකේ ඕනම රටකට පොදුවෙන්න පුළුවන්, ඕනම ජන කොට්ටාශයකට පොදුවෙන්න පුළුවන්. ඒත් ඒකට හේතුවක් තියෙනවා. මේ නාලිකාවෙන් මම අදහස් කරන්නේ නැහැ කවුරුවත් විවේචනය කරන්න. මොකද ඒක කරන්න ඕන තරම් අය ඉන්නවා. ඒ හැමෝගෙම අරමුණ අනිත් කෙනෙකුගේ මොකක් හරි දුර්වලකමක් පෙන්නලා තමන්ගේ අරමුණට යන එක. මම අදහස් කරන්නේ ඒක නෙවෙයි. මේ කතාව ඇතුලේ ඉස්සරහට කතා කරන කතාවල් ඇතුලේ තමන්ට මොනවා හරි හිතන්න දෙයක් තියෙනවා කියලා හිතෙනවනම් ටිකක් අහලා බලන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. මේ ලෝකේ මිනිස්සු මුලින්ම රැවටෙන්න පටන් ගත්තේ කවදද කියන්න දන්නේ නැහැ. ඒ වුණාට හැම වෙලාවකම මේ ලෝකේ මිනිස්සු තමන් වෙනුවෙන් වැඩ කරන්න උත්සාහ කරපු මිනිස්සු කාගේ හරි කියමනකට රැවටිලා තමන්ගේ අනාගතයත් එක්කම විනාශ කරලා දාලා තියෙනවා. මීට අවුරුදු 2000 ගානකට ඉස්සර වෙලා එක සිකුරාද දවසක එක්තරා කණ්ඩායමක් විසින් අල්ලගෙන එවකට නඩු ඇසීමේ ක්‍රමවේදයක් පැවති අධිකරණයකට අරන් ගියා. එදා ඒ අධිකරණය ඉස්සරහා හිටියේ දඬුවම් කරන්න නියමිත පුද්ගලයෝ දෙදෙනයි. එක්කෙනෙක් කාටවත් හිරිහැරයක් නැති මිනිස්සුන්ට යහමඟ පෙන්වන්න මේ ලෝකෙට ආපු කෙනා. අනිත් කෙනා ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් වගේ අප්‍රමාණ වූ ජනතාවට අහිතකර ජනතා විරෝධී ක්‍රියාවන් වල ලිජිදිච්ච කෙනෙක්. අධිකරණයේදී මිනිසුරුතුමා කියනවා මට නම් මේ මනුස්සයාගේ මේ අහිංසක මනුස්සයාගේ වැරැද්දක් පේන්නේ නැහැ. ඔහුව මරණයට පත් කරන්න. නමුත් මම මේක පවරනවා ජනතාවට. අන්න එදා ඒ මිනිස්සු වෙනුවෙන් මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්න ආපු කෙනාව මරණයට පත් කරන්න මිනිස්සු අතින්ම ඒ තීරණය ලබා දෙන්න උත්සුක වන ආකාරයට මිනිස්සුන්ව රවට්ටන්න පටන් ගත්තා. ඔහු අධිකරණයට ඉදිරිපත් කරපු පිරිස. ඒක ප්‍රජාතන්ත්‍රවාදය නම් හැමෝගෙම කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදය නම් ප්‍රජාතන්ත්‍රවාදය නොහොත් ජනතාව ගොනාට ඇන්දවීමේ කලාව මුලින්ම අපිට හම්බ වෙන්නේ එදා කියලා හිතෙනවා. එදා අර හොර දෙටුවා බරබ්බස් නිදහස් කරලා යේසුස් වහන්සේ කුරුසේ යන ගහන්න මිනිස්සු තීරණය කරා. ඒක තමයි මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය පිළිබඳ නොදැනුවත්කම නිසා සහ රැවටීම නිසා වරද්දාගත්ත මුල්ම තැන. එදා එතුමා කියනවා නුඹලා කරගත් මේ පාපයේ සාපය නුඹලා පිටද නුඹලාගේ දරුවන් පිටද දරුවන්ගේ දරුවන් පිටද ආදී වශයෙන් පැමිණෙනු ඇත කියලා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔබ මොන ආගමකට අයිති වුණත් හැරිලා බලන්න පස්සට. මේ ආපු ගමනේදී තම තමන්ගේ ජීවිතවල ඒ වගේ අහිංසක නිවැරදි මිනිස්සුන්ට පහර දීලා මේ සමාජයෙන් එලවා දමපු අවස්ථා දැකලා නැද්ද? හමු වෙලා නැද්ද? ඕන තරම් හමු වෙලා ඇති. අපි කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ. හිතන්නේ නැහැ. ඇයි? අපි හැමෝම කැමති අඳුරට වෙලා ඉන්න. එතකොට අපි කරන දේවල් කාටවත් පේන්නේ නැති නිසා. බුදුරජාණන් වහන්සේ කියනවා නිසරු දේ සරු විදියට ගන්න කිසි කෙනෙක්ට සරු දේවල් හම්බ වෙන්නේ නැහැ කියලා. මේ ලෝකේ එහෙමයි. සීසර් එදා රජ සභාවට යනකොට පොඩි කොල්ලෙක් 4-5 පාරක් එතුමාගේ ඉස්සරහා පිටට ඇවිල්ලා කිව්වා අද ඔබතුමා යන්න එපා, ඔබතුමා මරනවා රාජ්‍ය සභාවේදී. ඒත් එතුමාව මරන්න එක්කන් යන අය එදා ඔහුව මග ඇරලා රාජ්‍ය සභාවට එක්කන් ගිහිල්ලා එතුමාව මැරුවා. මේ ලෝකෙ හැටි එහෙමයි. ඊළඟට මේ ලෝකෙ ඉලිප්සාකාරයි කියලා පිළිගන්න වෙලාවක නෑ, මේ ලෝකෙ ඉලිප්සාකාර නෑ, මේ ලෝකෙ ගෝලාකාරයි කිව්ව පුද්ගලයාට මොකද වුනේ? අන්තිමට වසබඳුනක් පානය කරලා ජීවිතෙන් සමුගන්න වුණා. ඊළඟට පොඩි කාලේ ඉස්කෝලේ යනකොට අමුතු විදියට හිතන අලුත් දේවල් හිතන අපට විදුලි බල්බය දායාද කරපු තෝමස් අල්වා එඩිසන් පාසලෙන් නෙරපා හැරියා මේ ළමයට පිස්සු කියලා. ඇයි ඒක තමයි ලෝකේ ස්වභාවය.
මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කතා කරන්න පුළුවන් වුණොත් ඉස්සරහදි කතා කරන්නේ. අපිට මේ ලෝකේ යම් කිසි ක්‍රියාවකට කරන්න පුළුවන් කාරණා දෙකයි තියෙන්නේ. එකක් යම් කිසි කොට්ටාශයක් හෝ පුද්ගලයෙක් අපිට කරන දේම පෙරලා ඔහුට කරන්න පුළුවන්. කවුරු හරි අපිට බැන්නොත් අපිට ඒ පුද්ගලයාට බනින්න පුළුවන්. ගැහුවොත් අපිට ගහන්න පුළුවන්. අපහාස කරොත් අපිට අපහාස කරන්න පුළුවන්. එතකොට එක ක්‍රමයක්. එතකොට අනිත් ක්‍රමය අපේ පැත්තට හැරිලා අපිට හිතලා බලන්න පුළුවන්. ඇයි මේ මිනිස්සයා අපිට මෙහෙම කරේ? ඒ වගේම අපිට හොයන්න පුළුවන්. ඇයි අපේ රටට මෙහෙම වුණේ? අපේ රටට මෙහෙම වෙන්න මගෙන් කිසි වරදක් වුණේ නැද්ද? වෙන අය විතරද වැරදි කරේ? එහෙම නැතුව අපෙන් මොනවා වරදක් වෙලාද? අපේ මොනවා හරි ගස්ස ගත්තේ නැති නිසාද? එක් පුද්ගලයා නිවැරදි නොවිච්ච නිසාද සමස්තය මේ විදියට සිද්ධ වුණේ කියන එක අපි පොඩ්ඩක් විමසලා බලන්න ඕනේ. මම හිතනවා ඒක තමයි මේ වෙලාවේ අපි කරන්න ඕනේ. අනිත් කෙනාගේ වැරදි කියන්න ගොඩක් කෙනෙක් ඉන්නවා. ගොඩක් දේවල් තියෙනවා. වැරදි ඔප්පු කරන්න, වැරදි හොයන්න, ඒ තමන්ගෙන් මොකුත් වරදක් වෙලා තියෙනවද කියලා තමන්ගේ පැත්තට හැරිලා හිතලා බලන්න. එක මොහොතක් හරි ගත කරන්න පුළුවන් නම් මේ කියන දේ මොනවා හරි වැදගත්කමක් තියෙනවා කියලා හිතෙනවනම් අහලා බලන්න ඉස්සරහට. මට පහසුකම් නැහැ මම කවුද කියන එක පෙන්නගෙන මේක කරන්න. ඒත් මම හිතනවා කියන කෙනා කවුරු වුණත් කමක් නැහැ. කියන දේ වැදගත් කියලා හදවතට දැනෙන මොහොතක් ආවොත් අහලා බලන්න. ගිහින් එන්න.